ශයිද සෙකන්ඩ් ශයිද තව මාස 3ද මාස 2ද ඒව ගැන කිසිම දෙයක් හිතන්න එපා. කිසිම ඒ කාලේ දෙක විතරයි මම මේ ලෝකෙ වැඩ කරනවා. මේ තියෙන කාලේ හොඳටම ඇති. මහන්සි වෙලා ගේමක් ගහගෙන අනිවාර්යෙන් කැම්පස් එන්න. දවසක එක සබ්ජෙක්ට් එකක් විතරක් බලන්න එපා. මොකද එයා කලුවට පේනවා කියලා. ජනා එකලා ආයෙත් පාඩම් කරනවා. ආයෙත් 12ට විතර නිදා ගන්නවා. ආයෙ 5ට හැරිලා ප්‍රශ්න දාගන්න එපා ඒ කාලේ. එතකොට අර වැඩ කරපු ඒවා තියන් අවුල් යන එකක් තියෙනවා. අද vlog එකක් නෙමෙයි වීඩියෝ එකක් තමයි අරන් ඉන්නේ. මේ වීඩියෝ එක අරන් ඉන්නේ එරර් කරන ඔයාට. මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ අපි කොහොමද එරර් වලට පාඩම් කරේ, අන්තිම මාස දෙක කොහොමද වැඩ කරන්නේ, අන්න ඒ වගේ අපි යූස් කරපු ස්ටඩි ටිප්ස්. හරි. එහෙනම් වීඩියෝ එකට යමු. හරි. මෙහෙම පටන් ගමු. මුලින් මම කියන්නම් මම එරර්ස් වලට කරේ maths එක ICT තමයි කරේ. මේ කැම්පස් ආවේ සෙකන්ඩ් ෂයි එකේ. මගේ ෆස්ට් ෂයි එක 2021 22 තමයි සෙකන්ඩ් ෂයි එක. මම එරර්ස් කාලේ ඒ කියන්නේ මම අර ඉස්සරහම පේලිවල හිටපු ළමයෙකුත් නෙමෙයි, පිටිපස්සෙන් පේලිවල හිටපු ළමයෙක් නෙමෙයි, මැද පේලිවල හිටපු සාමාන්‍ය ප්‍රමාණයට වැඩ කරපු ළමයෙක්. ඒ කියන්නේ හොඳටම දක්ෂ ළමයෙකුත් නෙමෙයි. එතකොට මම ෆස්ට් ෂයි එකේ එහෙම ලොකුවට වැඩ කරේ නැහැ. මම ඒ කියන්නේ මට ඒර්වේස් ගැන බරපතලක් තේරෙන්නේ නැතුව මට කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා හිතුව නැති නිසා මම එහෙම ලොකුවට වැඩ කරේ නැහැ. මං හිතන්නේ කැම්පස් කියන්නේ මට අල්ලන්නවත් වැඩි දුරක තියෙන එකක් කියලා. ඒක නිසා මං එහෙම හිතලා මම සාමාන්‍ය විදිහට තමයි වැඩ කරගෙන ගියේ. ඒ ෆස්ට් ෂයි. ඊට පස්සේ ෆස්ට් ෂයි රිසල්ට්ස් ආවා. ෆස්ට් ෂයි රිසල්ට්ස් ආවට පස්සේ මට තිබුණේ C2යි S1යි. C2යි S1යි තිබුණේ Z එක ගොඩක් අඩු වගේ. මම හිතන්නේ මතක විදිහට 0.4ක් වගේ එකක් තමයි. කියන්නේ කැම්පස් යන්න බෑනේ. මට රිසල්ට්ස් ආවට පස්සේ තමයි තේරුනේ මගේ වටේ ඉන්න යාළුවෝ ඔක්කොම ඒ කියන්නේ මගේ ගානටම වැඩ කරපු ළමයි බහුතරයකට කැම්පස් මොකක් හරි කැම්පස් එකක් ඇවිල්ලා තිබුණා. අන්න එතකොට තමයි මට තේරුනේ මටත් පුළුවන් නේ මම වැඩ නොකර නිසා නේද මට කැම්පස් යන්න බැරි වුණේ කියන එක අන්න ඒ විදිහට තමයි මට තේරුනේ. මම සෙකන්ඩ් ෂයි එකක් ගැන හිතුවේම නෑ. මම ඒක ගැන කරන්නේ නෑ කියලා මම හිතන් හිටියේ. ෆස්ට් ෂයි ලියලා රිසල්ට්ස් එන්නේ මාස 6කින්නේ. දැන් මාස 6කින් රිසල්ට්ස් එනකම්ම මේ මාස 6 මම කිසිම වැඩක් කරලා නැහැ. මොකද මම සෙකන්ඩ් ෂයි කරනවා කියලා හිතන් හිටියේ නෑනේ. ඊට පස්සේ ඊදර බලපෑමෙන් සහ වටේ ඉන්න යාළුවෝ ඔක්කොම හොඳ රිසල්ට්ස් දාලා තිබ්බ නිසා මට හිතුණා මම ආයෙමත් ෂයි එකක් කරලා කොහොම හරි කැම්පස් යනවා. ඊට පස්සේ දැන් ඒ රිසල්ට් මාස 3යි තියෙන්නේ. මම කොහොම හරි ආයෙ මුලින් ඉඳන් වැඩ පටන් ගත්තා. ක්ලාස් එකේ තරම් කාලයක් නැති නිසා මම හැමදේම ඔන්ලයින් තමයි කරේ. ඒ කියන්නේ ෆිසික්ස් වලට ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක ගියා සහ මැත්ස් වලට ඔන්ලයින් පේපර් ක්ලාස් එකකට ගියා. ICT නම් ක්ලාස් ගියේ නැහැ. ඉතින් මම දැන් කතා කරන්නේ අන්නේ අන්තිම මාස තුනේ මම කොහොමද වැඩ කරේ කියලා. මොකද දැන් A-levels වලට 26 A-levels වලට තව මාස 2යි මම හිතන්නේ තියෙන්නේ. ඒක නිසා අද කතා කරමු මම අන්තිම මාස 3 වැඩ කරේ කොහොමද කියලා. මොකද මම අන්තිම මාස 3 තමයි මුලින් ඉඳන්ම වැඩ පටන් ගත්තේ. මොකද මාස 6ක් බ්‍රේක් එකක් ලොකු බ්‍රේක් එකක් තිබුණා. ඒතකොට මම හැම සබ්ජෙක්ට් එකක්ම හිතින් අතහැරලා තිබුණේ. එතකොට කිසිම දෙයක් ඔළුවේ නෑනේ. ඒක නමුත් මේ ලෙවල් ඉගෙන ගන්න ළමයෙක් වගේ තමයි මම අන්තිම මාස 3 වැඩ කරේ. මම වැඩ කරපු විදිය දැන් ඔයාලට කියන්නම්. මම මුලින්ම පටන් ගත්තේ මැත්ස් වලින්. මොකද මම මැත්ස් වලට තමයි ආසම. අපි ආස දෙකින් පටන් ගත්තාම අපිට වැඩේ කරන්න කන්ටිනියු කරන්න ආස හිතෙනවානේ. ඒක නිසා මම ආසම මැත්ස් සබ්ජෙක්ට් තමයි ෆිසික්ස් කියන්නේ. ෆිසික්ස් වලට තමයි මට S එක තිබ්බේ. මම මැත්ස් වලින් පටන් ගත්තා. මම මුලින්ම කරේ ටයිම් ටේබල් එකක් හදාගත්තා. ඔයාලා ටයිම් ටේබල් එකක් සමහරට හදාගෙන නැත්තේ ඒ විදිහට වැඩ කරන්න මම කොහොම හරි එක දවසින් සබ්ජෙක්ට් 3ම ටික ටික කවර් කරගත්තා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ එක දවසක එක සබ්ජෙක්ට් එකක් විතරක් බලන්න එපා. මොකද ඒතකොට අපේ මනස ඒ සබ්ජෙක්ට් එක විතරක් මේ වුණාම අපිට ඒ සබ්ජෙක්ට් එකත් එපා වෙනවා සහ අපි සබ්ජෙක්ට් එක මාරු කරද්දී අපි අර මානසිකත්වයෙන් මිදෙන අරුත්ෙන් හිතන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දවසට සබ්ජෙක්ට් දෙකක්වත් කරන්න. කොහොම හරි සබ්ජෙක්ට් 3ම අනිවාර්යයෙන්ම බැලන්ස් කරගන්න. මැත්ස් වල නම් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න. ඒ කියන්නේ මැත්ස් වල නම් එකම රිද්ම් එකට වගේ නෙන්නේ. අපේ අවුරුද්ද නම් හැබැයි ඒක ගැරන්ටි කරලා කියන්න බෑ. අපේ අවුරුද්ද නම් 21 දී සම්පූර්ණයෙන්ම සිලබස් එක සම්පූර්ණයෙන්ම ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තිබුණා. ඊට පස්සේ 22 ආයෙත් ආවේ 21 වගේ. ඒක නිසා ඒ වුණාට අර ප්‍රැක්ටිස් එක ඕනනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් මැත්ස් වලද අනිවාර්යයෙන්ම ඕනේ ප්‍රැක්ටිස් එක. ප්‍රැක්ටිස් එක ගන්න නම් පේපර්ස් කරන්න ඕනේ. ඒ දැන් ක්ලාස් වල පේපර්ස් හරි පාස් පේපර්ස් හරි ඕනම දෙයක් ඕනම පේපර්ස් කොහොමයි පුළුවන් තරම් ප්‍රශ්නම කරන්න.
ප්‍රශ්න කරලා ඒ ලෙවල් රිදම් එකට ඊට පස්සේ ස්පීඩ් එක හදාගන්නේ හැමදේටම ප්‍රැක්ටිස් වෙන්න. සහ ඔයාට හදාගන්න බැරි ගානක් හම්බුණා. ඒ ගාන ඒ තප්පරේටම එහා පැත්තට ටික ඉඳලා උත්තර බලන්න යන්න එපා. දැන් ඔයාට ඒ ගාන හදන්න බැරි නම් හදන්න බැරිද ගණන් නැහැ නේ. ඔයාට හදන්න බැරිද හිතන්නකෝ. හදන්න බැරි නම් කොහොම හරි උත්සාහ කරන්න. දවසම හරි කමන්නේ ඒ ගාන try කරලා හදන්න බලන්න. ඒතර ඔයා ඒ ගානට methods ගොඩාක් use කරලා ඒ ගාන හදන්න try කරන්න. එතකොට ඔයා දන්නවා මේ මෙතඩ් එකෙන් මේ ගණන් හදන්න බෑ. ඒ මෙතඩ් එකෙන් හදන්න පුළුවන් අර ගාන. එහෙම කියලා ඔයා මෙතඩ්ස් වලින් හදන්න පුළුවන් එක දේවල් හොයාගන්නානේ. අන්න ඒක ඒ කියන්නේ අන්න ඒක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. තව ප්‍රශ්නයක් කරන්න යනකොට ඔයාට හිතේවි මේකට යූස් වෙන්නේ අර මෙතඩ් එකනේ වගේ දෙයක් හිතන. ඒ කියන්නේ කෙලිමිතුව ප්‍රැක්ටිස් එකෙන් අපි දේවල් ඉගෙන ගන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ මාස දෙකම අධික හිතන්න එපා. මාස දෙකකින් පුළුවන් මේක කරන්න. මම කරේ මාස 3. ඒ කියන්නේ උපරිම කැපකිරීම කරන්න වෙනවා. දවසට අඩුම ගානේ පැය 17ක් 18ක් වැඩ කරන්න ඕන. අඩුම ඊට වඩා වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. ෆිසික්ස් වල නම් වැඩිපුරම MCQ වලට බර දෙන්න. MCQ වලින් 30ක් ටාගට් කරන්න පුළුවන් නම් ඔයාට B එකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. පේපර්ස් ගන්න. පේපර්ස් අරගෙන ඒක MCQ කරන්න. දැන් ඔයාට වැරදෙන MCQ එක අනිවාර්යයෙන්ම විවරණය කරන්න. ඒ වගේ වැරදෙන MCQ විවරණය කරලා ඔයා පොඩි කොළ සෙට් එකක් හදාගන්න. ඒතර ඔයාගේ කොළ සෙට් එකේ තියෙන්නේ ඔයාට වැරදෙන MCQ. ඔයාට වැරදෙන දැන් ඔයා එහෙම හදාගත්තට පස්සේ MCQ වල යම්කිසි රටාවක් තියෙන්නේ. ඒ රටාවට තමයි පාස් පේපර්ස් මේ ප්‍රශ්න එන්නේ. MCQ විවරණ ලියන එක මාර ඉෆෙක්ට්. මොකද එක්සැම්පල් එකක් විදිහට කියනවා නම් ෆස්ට් අය එකේ මට ෆිසික්ස් වල තිබ්බේ S එකක් නේ. MCQ වලට 17යි තිබුණේ. ඒ කියන්නේ මම කිසිම වැඩක් කරන්නේ නැතුව නෝමල් විදිහට ගිහින් තමයි ඒ 17 ගත්තා. ඊට පස්සේ මම සෙකන්ඩ් ට්‍රයි එකට විවරණ ලියලා ඒ කියන්නේ අර මාස් 3 ඇතුළත විවරණ ලියලා ඒ වැරදි හදාගෙන මේ පාස් පේපර්ස් කරලා ඒ රටා අඳුරගෙන ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි එකේ MCQ වලට මම හිතන්නේ 30ක් වගේ තිබුණා. ආසන්නව 30ක් මට මතක නෑ හරියටම. අර 17 ඉඳන් ඒ දක්වාම වැඩි කරගත්තේ MCQ plan එකේ. MCQ වලට focus එක දෙන්න. ඊට පස්සේ structure එකත් පොඩ්ඩක් බලන්න. structure එක අර හරියටම කියන්න බෑනේ මොනවද දෙන්නේ කියලා. ඒ වුණාට අර හැම practical එකකටම අවධානය යොමු කරන්න. practical වල අර අපි හිතන්නේ නැති ප්‍රශ්න තමයි දෙන්නේ. ක්ලාස් වල එහෙම දීලා තියෙන ප්‍රැක්ටිකල් ඒවා පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. පාස් පේපර්ස් වල අපු විදියේ රට අඳුරගෙන අර පුළුවන් තරම් ප්‍රශ්න කරලා ඒකට හුරු වෙන්න. ICT නම් එහෙම ලොකුට කියන්න දෙයක් නෑ. ICT වල කොහොම හරි අර theoretic cover කරගෙන පාස් පේපර්ස් කරන්න. ICT වලට කියන්නේ ඉච්චරයි. අර maths වලට physics වලට තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. එහෙම කියන්න බෑ. ඉතින් subject තුනම balance කරගන්න ඕනේ. තව මට මතක් වුණොත් මම වීඩියෝ එක අවසානයේදී කියන්නම්. මොකද දැන් මම ගෙදර ඉන්නේ. දැන් අද මම කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගිහිල්ලා යාළුවන් ගෙනත් අහලා තව මම මගේ ටිප්ස් එහෙම හරි මතක් වුණොත් මම ඒක අවසානයේදී කියන්නම්. නෑ අහනවා මම ඉතින් මට අව ප්‍රශ්න වල දන්නව නේද කාලේ. ඒතකොට මම ඇත්තටම වැඩි කරලා හරි දෙකයි. ඒ හරි දෙක විතරයි මම මේ ලෝකේ වැඩි කරනවා කියන්නේ. ඉතින් මේ කතාව පිළිගන්නේ. ඇත්තටම මට ඒ කාලේ ප්‍රශ්න ගොඩක් ආවා. මම පෞද්ගලික ප්‍රශ්න ඉතින් මට ඇත්තටම මේ ලෙවල මහන්සි වෙන්න බැරි වුණා. මං කිසිම මුකුත් කරේ නැහැ අන්තිම වෙනකම්. අන්තිම සබ්ජෙක්ට් එක තමයි ටිකක් වැඩක් කරගෙන ඉන්නේ. කොහොම හරි වෙෂය එන්න ඕනේ කියලා හිතලා අන්තිම සබ්ජෙක්ට් එක තමයි මම වැඩ කරේ. ඉතින් අන්තිම සබ්ජෙක්ට් එකේ මම මහන්සිලා වැඩ කරා. තනියම ඔක්කොම කරා. උදේ ඉඳන්ම හවස වෙනකම්ම මේ පාස් පේපර්ස් තනියෙන් කරනවා. ඊට පස්සේ උත්තර බලනවා. එහෙම තමයි මේ පාස් පේපර්ස් තමයි අන්තිම සබ්ජෙක්ට් එකේ කරේ. මේ පේපර්ස් වලින් තමයි කරගත්තේ. ඉතින් මේ තාම පරක්කු නෑ. දැන් මාස දෙකක්ම තියෙනවානේ. එතකොට ඉතින් පාස් ප්‍රශ්න දිගටම කරන්න. එතකොට පුළුවන්. ඉන්ටර්විව් එකට ආවේ දැන් මට excuse me interview එක. හරි මං ආවේ ඉන්ටර්විව් කරන්න. හරිද? මට ඔයා කියන්න ඕනේ LL වලට පාඩම් කරපු හැටි. තව මාස දෙක LL වලට තියෙන්නේ. ඒතකොට යාළුට උපදේශක් දෙන්නත් ඕනේ. උපදේශක් දෙන්න ඕනේ. ඔව්. මම LL වලට පාඩම් කරපු හැටි කියන්න. මම ඒ ලෙවල් පටන් ගත්ත දවස් ඉඳන් අර එදිනෙදා වැඩේ දිනදා කරා. ඇත්තටම දැන් මම ක්ලාස් ගිහින් එනානේ. ක්ලාස් ගිහින් ආවට පස්සේ මම එදා නෝට් එක ලියලා අර සර් දෙන ගණන් ටික හදලා ඔක්කොම ඉවර කරා. ඉවර කරලා ඒක මම පළවෙනි මාසෙ විතර මම වැඩ කරාට මම ට්‍රැක් එකට වැටුන්නේ නැහැ. ඇත්තටම. ඊට පස්සේ පළවෙනි මාසෙ මට මැත්ස් එකේ ටෙස්ට් එකක් තිබ්බා. ඒකේ ලකුණු 46යි තිබ්බේ. ඊට පස්සේ
එහෙම ඒකෙන් තමයි මම මොටිවේට් උනේ ඇත්තටම ලකුණු ඔයගොල්ලොත් මේ ටෙස්ට් තියනවා නම් අනිවාර්යෙන් ලියන්න. ලිව්වට පස්සේ තමයි ඔයාලට හිතෙන්නේ මේ ඔයාලා වැඩ කරන්න ඕනේ කොහොමද, තව මහන්සි වෙන්න ඕනද එහෙම කියලා. මම ඊට පස්සේ දෙවෙනි ටෙස්ට් එක ලියන්න ගියා. ඒකට මට ලකුණු 76ක්. ඊට පස්සේ මට සතුටුයි. ඊට පස්සේ දිගටම මගේ ලකුණු වැඩි වෙගෙන මම ලකුණු 100ක් ගත්තා. ඊට පස්සේ අවාසනාවකට කොරෝනාවට පස්සේ අපිට ක්ලාස් ඔන්ලයින් තිබ්බා. එහෙම දේවල් වුණා. එලෙවල් පටන් ගත්තම මේ පාස්පු ප්‍රහාරේනේ. ඔව් ඒක තියෙද්දි සෑහෙන බාධා ගොඩක්ම එකම අපි එක්සෑම් ලියුවේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ පේපර් ලියප එක. මේ මැත්ස් එකේ හැම පේපර් ලියන්න තියා. අර පේපර් ක්ලාස් එකම තිබ්බා. ඒක ලියන්න ගියා. ඊට පස්සේ මුල් දවස් ටිකේ හැම ටික හොඳට කරන් ගියා. කොරෝනාවෙන් පස්සේ ක්ලාසස් ඔන්ලයින් තිබ්බා. මට මුල් දවස් ටිකේ ක්ලාසස් හොඳටම ගියා. ඊට පස්සේ ටිකක් දවසක් දෙර හැමෝගෙම කනෙක්ෂන්ස් අර ඒ දවස්වල එන්න ගත්තේ. ඊට පස්සේ මේ නෙට්වර්ක් ස්පීඩ් එහෙම අඩු වෙලා ක්ලාස් එක කට් වෙවි යන ඔන්නෝම වෙලා ඉතින් අර මම ඊට පස්සේ උමනාවෙන් ක්ලාස් බලන්නේ නැහැ. එහෙම වුණා. එහෙම වෙලා සමහර දවස්වල මම ක්ලාස් යන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් අන්තිම එක ඉටුනහම මේ මට තේරුණා වැඩ කරන්න ඕනේ. එහෙම කියලා තේරෙනකොට මට ගොඩක් කාල ගිහින් ඉවරයි. එක්සෑම් එකට සාමාන්‍යයෙන් මාස 2-3ක් වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ මම තනියම මේ මොටිවේට් වෙලා වැඩ කරන්න ගත්තා. මං කරේ ඒ අන්තිම දවස් ටික කරේ පාස් පේපර්ස් විතරයි. ඒ කියන්නේ තියරි මගේ ෆිසික්ස් එහෙම තියරි කවර් වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ගොඩක් කරේ මේ පාස් පේපර්ස් කරලා ඒ පේපරේ ප්‍රශ්නවල තියෙන ටොපික්ස් හොයාගෙන ඒවා YouTube එකේ බලලා ඒවට උත්තර හොයාගෙන නෝට්ස් බලලා එහෙම තමයි සෑහෙන ගේමක් දීලා පළවෙනි පේපරේ මට කරගන්න නිකන් දවස් ගාණක්ම ගියා. එහෙම කරලා ටික ටික යද්දි පොඩ්ඩක් සෙට් වුණා. ඊට පස්සේ හැමෝම ගිහිල්ලා පේපර් ටික ලියන්න මට බය නැහැ. එක්සෑම් එකට ගිහින් පේපර් ටික ලියන්න බය නැහැ. ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි ඊට පස්සේ ලියන්න ගියා. පළවෙනි දවසේ ලියලෙද්දි මට මැත්ස් එක අමාරු වුණා. ඊට පස්සේ මම වැටුණා. ඊට පස්සේ මම ඒකේ මොටිවේට් වෙලා දෙවෙනි එක හොඳට ලිව්වා. ඔහොම තමයි තාමලා දැනගන්න තියෙන්නේ. මට මේ වැඩිපුරම ලකුණු තිබ්බේ ICT වලට. ICT වලට හොඳටම ලකුණු තිබ්බේ ඒකට. ඊට පස්සේ ඒකට මම මුලින් ඉඳන් ඒක වැඩ කරා කියන්නේ ඒක අර නෝට් නැත්තත් අර නිකන් පුළුවන් වගේ එකක් තිබ්බර කෝඩ් එහෙම තිබිලා කොහොම හරි අපේ සර් ඒක අපේ සර් පාසෙන් ඉඳලා සර් තමයි කොහොම හරි ඒකට ෆෝස් කරේ. ඒකෙත් මං හිතන්නේ ගොඩක්ම උනේ මේ පේපර් ලියලා ගිය එකෙන් තමයි. ඒකෙත් ගොඩක් උනේ මට ICT පේපරේ හොඳටම ලියලා ආවා. මට MCQ 46ක් තිබ්බා. ෆිසිකල් සයන්ස් ICT. ඔයාලත් මං කියන්නේ මේ තියෙන කාලේ හොඳටම ඇති මහන්සි වෙලා ගේමක් ගහගෙන අනිවාර්යෙන් කැම්පස් එන්න. මෙහි තියෙන ගොඩක් දේවල් තියෙනවා විඳින්න. ඔයාලට ජොබ් එකකට ගියොතින් මේවා ගොඩක් මිස් වෙනවා. අනිවාර්යෙන් ඇවිල්ලා මේක විඳ ගන්න. අනිවාර්යෙන් ළමයෙක්ට හැම ළමයෙක්ටම හම්බෙන්නේ නැති chance එකක්. හැමෝම එන්න බෑනේ කියලා කියනවා. thank you bye. එයා කලුවට පේනවා කියලා. ටෝච් එක යාගේ මොමන්ට් අල්ලගෙන. හරි උදානියක්ෂ. නෑ ඔයා ලස්සනට පේනවා. කෝ ගමු. කොහොමද කැම්පස් ආපු අක්ක කෙනෙක් වුණා? නෑනේ මං හරි හොඳ අක්ක කෙනෙක් කන්නේ. මම එලෙලට කරේ මැත්ස් එක ICT. මේ ඊට පස්සේ දැන් මම ෆ්‍රෙෂ් තමයි ආවේ කැම්පස්. ඊට පස්සේ ෆිසිකල් සයන්ස් ICT ආවේ ජපුරට. ඔයා මේ ඊට පස්සේ මම ඇත්තම කිව්වොත් අපිට අර කොවිඩ් ප්‍රශ්නය ආවා ඒ එලෙවල් කාලේ. මොකද්ද? අනේ ලෝක පෝස්ට් කරන්න
මොන්ට මේ පිළිවෙලට හදාගෙන ඉන්නකොට මෙයා කතාව කියන්නේ නොයෙකුත් බාධා මැද. ඊට පස්සේ අපිට කොවිඩ් ප්‍රශ්නාව ඒ වගේම මුල්ම කාලේ එහෙම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මාස 2ක් විතර යද්දි තමයි අපිට කොවිඩ් ආවේ. මේ ඉස්සෙල්ලම අපිට ෆිසිකල් ක්ලාස් තිබ්බා. මැත්ස් වලින් තමයි පටන් ගත්තේ මුලින්ම. මම ඊට පස්සේ A level වලට වැඩිපුර ක්ලාස් ගියේ නෑ. එක සබ්ජෙක්ට් එකකට එක ගානේ වගේ ගියේ. PO වලින් මැත්ස් වලින් ඒ දෙකට එක ගානේ ගියා. ෆිසික්ස් ගියා එකක්. ICT ගියා එකක්. ඊට පස්සේ මම මුලින්ම කරන්න ගත්තේ මැත්ස් ටිකක් කරයි කියන්නේ මුල්ම කාරේ අර පළවෙනි පාඩම දෙවෙනි පාඩමේ හොඳට ගණන් හැදුවා. දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම ඒ මැත්ස් ටික කරගෙන ගියා. එතකොට මැත්ස් ටික මුලින් කරගෙන යනකොට කිසිම බරක් නෑ මේ A level වලදී. මම ෆිසික්ස් නා නිකන් ක්ලාස් ගියා විතරයි. ICT නිකන් ක්ලාස් ගියා. එහෙම ලකුවට බැලුවේ නෑ අතර කිව්වොත්. ඊට පස්සේ මැත්ස් තමයි මම කරේ. ඊට පස්සේ අර අතන කොනේ ඉන්න එකන අපිට බාධා කරනවා. එයා බාධා කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ වැඩිය මම මහන්සි වුණා කියන්නේ මම හරියට නිදාගත්තා. අනේ වාස් හරි කෑ ගන්න එපා. ඊට පස්සේ يعني මම උදේ 7ට එහෙම අර උදේ පාන්දර නැගිටින එකයි මට තිබ්බේ නැහැ. රෑනකන් හිටියෙත් නෑ. හැබැයි වැඩ තිබ්බ දවසට මගේ සේරම ටයිම් එක 11 12 එච්චරයි. ඊට පස්සේ වැඩි නිදිමරුවෙත් නෑ. පැය ගාන නිදාගත්ත හරියට. ඒ කියන්නේ මම 4 නැගිටින්නේ 12ට වගේ 12ට එකලට නිදා. 12 ඉඳන් 4 වෙනකම් පැය කීයද? නෑ මං කියන්නේ වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ඒව කියන්න එපා. තාම මාස දෙකයි. හරි අන්තිම කාලේ කියනවා. මම මේ මුල් කාලේ තියෙන කාලේ කිය. හරි චුට්ටක් ඉන්න තාම ආවේ නෑ. මම මේ කාලේ ලිපිසුනට මේක හොඳයිද? 1 2 3 4 පැය 8ක් නිදාගෙන. ඉතින් රැට නිදා ගන්න ඕනේ නැත්නම් මට නිින්ද යනවා. මේ ඊට පස්සේ ඔය යන් කරලා නැහැ. කළද? කොටසි. ඊට පස්සේ රිවිෂන් කාලේ ආවා. ඔහොම වැඩ කරගෙන යද්දී රිවිෂන් කාලේ ආවා. ඊට පස්සේ තමයි මම ඔය ෆිසික්ස් පැත්තට ආවේ. ඇත්තටම වැඩ කරන්න. එතකොට මට නම් ෆිසික්ස් ඇත්තටම බෑ වගේ තිබ්බේ. ෆිසික්ස් මෙලෝඩියක් ඇත්තටම ලකුණු නැහැ. ලකුණු MCQ 19 වගේ ගහන්නේ. පේපර් සෙට් ස්ට්‍රක්චර්ඩ් ඒවා ලියාගන්න බෑ. මේ එසේ ලියාගන්න බෑ. ඊට පස්සේ මං අන්තිමම නොවැම්බර් මාසේ වගේ අපිට ජනවාරි වල තමයි තිබ්බේ. මේ ඊට පස්සේ නොවැම්බර් මාසේ වගේ තමයි මම පාස් පේපර් සම්පූර්ණයෙන් කරා. සම්පූර්ණයෙන් පාස් පේපර්ස් කරලා ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් වල තියෙන බිනෝම් පාඩම කියමු. බිනෝම් කොටස විතරක් ඒ හැම අවුරුද්දකම කරා. ඊට පස්සේ හැම යුනිට් එකෙන් යුනිට් එකට හැම අවුරුද්දකම දේවල් කරා. අවුරුදු 5ක විතර දේවල් කරා. අනේ නෑන්න එපා. ඊට පස්සේ තමයි මට ෆිසික්ස් වලට ආයේ 100 එකක්. එහෙම තමයි ඒ 100 එක හදාගත්තේ. MCQ වුණොත් මට අන්තිමට චෙක් කරලා බලද්දී තිබ්බා MCQ 26ක් වගේ. 26ක් හරි නෑ 26 නෙවෙයි 28ක් වගේ සාමාන්‍ය 100කට තියෙන්න ඕන ගාන තිබ්බා. එහෙම තමයි ෆිසික්ස් හදාගත්තේ. ICT නම් ඇත්තටම එච්චර ලොකු දෙයක් කරේ නැහැ. නිකන් බැලුවා. අන්තිම මොහොතේ වගේ තමයි පාස් පේපර්ස් කරා. ඒවෙන් තමයි මම B එකට වගේ හදාගත්තේ. ඊට පස්සේ එක දෙයක් කියන්න ඕන. මේ
එකැනේ ප්‍රශ්න දාගන්න එපා ඒ කාලේ එතකට අර වැඩ කරපු ඒවා තියන් අවුල් යන එකක් තියෙනවා එක ඒලල් කාලේ ඔයාට හොඳ පැකටියකට යන්න පුළුවන් ප්‍රශ්න දාගන්න එපා කියරන කියන් තමන්ගේඩේ තමන් කරගෙන ඉන්න අනුන්ගෙන හිතන්න යන්න එපා ඉඩවස්සේ අනු කියන්නේ ගැන ප්‍රශ්න දාගන්න බව ඒ කාලිති වෙන දේවල් තියනවන ඔයාටත් තියෙන අනුන් ගැන කියලා අදහස් කරේ යාට ඒල කාලේ පොඩි ප්‍රශ්නයක් තිබ්බන්නේ ප්‍රශ්න ගැන නැත්නම් අනුන් ගැන හිතන්න එපා කියලා නෙමෙයි. වැරදිට වටහා ගන්න එපා. අනේ ඒක මම එඩිට් කරන්නද? කමන්නේ. මේ يعني ඔය අනේ මට කියන්නේ ඔයාලට දැන් තේරෙනවනේ ඔව් එයාගේ ප්‍රශ්නේ කිව්වම මොකද්ද කියලා මේ අන්න ඒ වගේ ප්‍රශ්න දාගන්න එපා. එතකොට අර තමන් ප්ලෑන් කරගෙන ඉන්න වැඩ ටිකත් මේ ලොකු ප්‍රශ්නයක් આવතින් ඒ දේ මේ අවුල් යන වගේ කතම වෙන්නේ ඊට පස්සේ මම රිවිෂන් කාලේ තමයි ওই ප්‍රශ්න ගොඩක් ආයේ ඒත් මම වැඩ කරා ඊට පස්සේ ඉතින් කොහොම හරි ඉතින් කැම්පස් ආවා ඉතින් කිසියකට වැටුනේ නැහැ කොහොම හරි වැඩ කරා එහෙම තමයි ආවේ අවසාන වශයෙන් දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද මේ මාස දෙකේ? අන්තිම කාලේ ඔයාලා පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට සිලබස් වෙනස් වෙනවා. දැන් මම හිතන්නේ ගිය අවුරුදු වල සිලබස් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඔයාලා චුට්ටක් අප්ඩේට් එකේ ඉඳලා පාස් පේපර්ස් ටිකක් කරන්න. නැත්නම් දැන් සිලබස් වෙනස් වෙනයින් පස්සේ කොහොම වෙනවද කියලා මට අයිඩියා එකක් නැහැ. අපිට නම් ගොඩක් ආයි පාස් පේපර්ස් ටයිප් එකේ එහෙම තමයි මම කරේ මම මුලින් ඉඳන්ම ඒ කියන්නේ ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඒ දවස්වල නම් ඔන්න මුලින් ඉඳන් වැඩ කරා ක්ලාස් ගියා හැමදාම ඒ කියන්නේ ඉස්කෝලේ උගන්වනවා එදාට හවුස් ඇවිල්ලා වැඩ කරා ඊට පස්සේ කොරෝනා ආවට පස්සේ ඒවා ඔක්කොම නතර වුණා මේ හැමදාම ගෙදරට වෙලා ඉන්නේ කොහොම ඉද්දී අපි ප්‍රැක්ටිස් පටන් ගත්තා ඊට පස්සේ ඒ දවස්වල නම් කොරෝනා තිබ්බත් අපි ප්‍රැක්ටිස් කරා උදේ හවස ප්‍රැක්ටිස් කරා ඒකයි තමයි මගේ ක්‍රීඩා ජීවිතේ ස්වර්ණමය යුගය සමස්ත ලංකාව එක වුණා ඊට පස්සේ ජූනියර් නැෂනල් එක වුණා ඊට පස්සේ සීනියර් නැෂනල් වල තර්ඩ් නැෂනල් ෆෙස්ටිවල් එකේ සෙකන්ඩ් වුණා ඒව තිබ්බා ඊට පස්සේ ඔක්කොම වෙයිට් ලිෆ්ටිං ඔක්කොම වෙයිට් ලිෆ්ටිං ඊට පස්සේ ඔය ඔක්කොම ඉවරනාට පස්සේ කොරෝනාත් ඉවරයි ඊට පස්සේ තමයි මම පාඩම් කරන්න පටන් ගත්තේ එතකොට ඒ ලෙවල් වලට මාස් 3යි තිබ්බේ ඊට පස්සේ කොහොම හරි මට ඉස්කෝලේ මැඩලත් ගොඩක් උදව් කරා මැඩල තමයි ඇත්තටම මේ කොහොම ඉඳලා හරියන්නේ මනිෂා කොහොම හරි කැම්පස් යන්න ඕනේ ඒ කට්ටිය තමයි මම උනන්දු කරේ ඊට පස්සේ මගේ කෝච් ඒ කට්ටිය තමයි ඊට පස්සේ කොහොම හරි මම පාස් පේපර් කරා ස්කෝලේ මැඩල්ලා ඒ කට්ටියගේ කෝච් මට දුන්නා මේ කියන මනිෂා මේවා බලලා ඔයා වැඩ කරන්න එහෙම කියලා ඊට පස්සේ කොහොම හරි මම ගොඩක්ම කරේ පාස් පේපර්ස් සමහර ප්‍රශ්න වලට උත්තර ලියන්න දන්නේ නැහැ එතකොට පාස් පේපරේ උත්තර බලලා මම මගේම උත්තරයක් හදාගෙන දීවා ඊට පස්සේ ටික හුරු වුණා ඊට පස්සේ යාළුවොත් මේ උදව් කරා ඒ කට්ටිය රැඩ් WhatsApp කෝල් අරන් මේ කියනවා මේ මෙහෙම කරන්න ඉක්කොන් තමයි ගොඩක්ම තේරෙන්න දුන්නේ ජනමිනී කියලා යාළුවේ එයා රැඩ් අර මේ කියලා දෙනවා ගොඩක් දේවල් ඊට පස්සේ කොහොම හරි මේ දැන් ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ ඒ ලෙවල් වල දන්නේ නැතිකොට මම වෙනම මොකක් හරි හදලා ලියනවා හිතා ගන්නත් බෑ කොහොම හරි හොඳ රිසල්ට් එකක් ආවා ඊට පස්සේ අන්තිමට කැම්පස් ආවා මටත් හිතා ගන්න බෑ මම කැම්පස් ආවද කියලා ඇත්තටම මාස දෙක හොඳටම ඇති මහන්සිලා වැඩ කරනවා නම් ඒ කාලේ හැබැයි උපරිම මහන්සි වෙන්න ඕනේ මේ තමන්න පුළුවන් උපරිමයි කරන්න මම කොහොම හරි අන්තිම මාස 3 රෑ 12ට විතර නිදා ගන්න ඒකල ආයේ 5ට විතර හැරෙනවා ඒකල මම කොහොම හරි අන්තිම කාලේ ඉස්කෝලේත් ගියා ඉස්කෝලේ ගිහිල්ලා ඊපස්සේ හවුස් ප්‍රැක්ටිස් උත් යනවා ඒකල ආයෙත් පාඩම් කරනවා ආයෙත් 12ට විතර නිදා ගන්නවා ආයෙ 5ට හැරිලා 6ට ඉස්කෝලේ යනවා එකමාරට ඉස්කෝලේ ඉවරලා කොහොම හරි ප්‍රැක්ටිස් වෙනවා දෙකමාරට නෑ 3 වගේ වෙද්දී එනවා ඊපස්සේ ආයෙ ප්‍රැක්ටිස් කරලා ආයෙ ගෙදර ගිහලා ආයෙ පාඩම් කරනවා ඔව් අන්න එහෙම තමයි කැම්පස් ආවේ මම දැන් ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා කැම්පස් එකේ ජප් ඔව් සුපිරි ඉවරයි ඔයාලට තව මොනවා හරි ඉවරයි තාම හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කැම්පස් එන්න අපි මෙහෙදි හම්බෙමු සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද
තව මාස 3ද මාස 2ද ඒව ගැන කිසිම දෙයක් හිතන්න එපා. කිසිම මේ ඒව ගැන හිතන්නවත් එපා. මේ මාස දෙක ඔයාලට හොඳටම ඇති. හොඳටම ඇති. ඔයාලා S මට්ටමින් ළමෙන් නම් S මට්ටමකට එන්න. S මට්ටමකින් ළමයට C මට්ටමකට යන්න. තමන් ඉන්න මට්ටමින් ඉහළ මට්ටමකට යන්න අනිවාර්යෙන් මේ මාස දෙක හොඳටම ඇති. හැබැයි මේ මාස දෙක උපරිමයෙන්ම කරන්න ඕනේ. ඔයා කලින් කරේ පැය 5 වගේ නම් වැඩ කරේ මේ මාස දෙකේදී පැය 17 පැය 18 උපරිමයෙන් වැඩ කරා. මාස දෙකේ කට කන තියෙන්නේ කැම්පස් ආවම ඔයාලා පුළුවන් මේ නිදහස බුකින්න මගේ වීඩියෝස් බලන්න දන්නේ නැති කැම්පස් ආවම කොච්චර නිදහස්ද කියලා. ඒ කියන්නේ ඒලෙල් වගේ නෙමෙයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පාඩම් කරලා මහන්සි වෙලා මේ මාස දෙක උපරිමයෙන් වැඩ කරලා ඔයාලත් කැම්පස් එන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ගන්න ඇති කියලා. දැන් මාස දෙක නිසා ඔයාලා කුමාරි පාඩම් කරලා කුමාරි මාසලා කැම්පස් එන්න. ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්. බයි.